ඔයාගේ ෆෝන් එකෙත් මේ වගේ හෑන්ඩ් ෆ්‍රී මූඩ් එක වැටලා තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකෙන් සද්දයක් පිට වෙන්නේ නැහැ, සද්දයක් ඇහෙන්නේ නැහැ. මෙන්න මේ බලන්න වගේ ෆෝන් එකේ සද්ද ඇහෙන්නේ නැත්නම් මෙන්න මේ හෑන්ඩ් ෆ්‍රී මූඩ් එක වැටලා තියෙනවා ඇති. ගොඩක් දුරට. එතකොට අපි කරන්න ඕනේ ඒක ඉස්සල්ලාම එතන පොඩ්ඩක් පෙට්‍රල් ටිකක් හරි ඩිනර් ටිකක් හරි දාලා සර්විස් කරලා බලන්න ඕනේ. සර්විස් කරලා බලලා හරි ගියේ නැත්නම් බැටරි පින් එකේ ධන පින් එකේ ඉඳන් කම්බියක් පාසන් ඇවිත් හෑන්ඩ් ෆ්‍රී පෝට් එකේ ග්‍රවුන්ඩ් වෙන්නේ නැති තැන් දෙක තුනක් තියෙනවා. ඒ තැන් වලට තියලා බලන්න ඕනේ. මේ මේකේ වීඩියෝ එකේ පෙන්නන්නේ අපි මේ පේන්නේ. අන්න ඒ වගේ තියලා බලන්න ඕනේ. දැක්කද හෑන්ඩ් ෆ්‍රී මෝඩ් එක අයින් වෙනවා තිබ්බහම. ඉතින් ඒ වගේ මේ ඔය කම්බිය දැන් ඔන්න තියලා බැලුවාම මේ එතන හෑන්ඩ් ෆ්‍රී මෝඩ් එක අයින් වෙනවා. කම්බිය මේ ඒ අද ඒ පෝට් එකේ ගෑවුනහම එතන මේ ග්‍රවුන්ඩ් වෙන්නේ නැති තැන් දෙකක් විතර දින ඒ තැන් දෙකට විතරක් තියලා බලන්න. ග්‍රවුන්ඩ් වෙන තැන් වලට තියන්න එපා. ඒක ඩැමේජ් වෙන්න පුළුවන් ෆෝන් එක. ග්‍රවුන්ඩ් වෙන්නේ නැති තැන් බලලා ඒ තැනට විතරක් තියන්න. බැටරියේ මේ දකුණු මේ ධන පැත්ත දැන් කම්බියක් කොයිල් කම්බියක් පාස්සගෙන එතනට ගෙනත් මේ ඒ පැත්තට ගෙනත් පාස්ස ගන්න. එතකොට ඔය මේ මූඩ් එක යනවා. එතකොට සවුන්ඩ් ඇහෙනවා. ඒ විදිහට තමයි කරගන්නේ. විදිහට ඔය පාස්වල තියෙන විදිහට දකුණු ධන පැත්තෙන් කම්බියේ පාස්සගෙන දැන් මේ Nokia මේක 105 එකක්. ඒකේ එන්නේ මේ උඩ පැත්තට තමයි හෑන්ඩ් ෆ්‍රී පෝට් එක ඉන්නේ. එතන යට පාදේ තමයි පාස්සලා තියෙන්නේ කම්බිය. එතකොට ඒක අයින් වෙනවා.